Dario. හෙලෝ ළමයි. ඉතින් ඔන්න අද ඔයගොල්ලන්ට අලුත්ම විදිහේ වෙනස්ම වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් ඔයගොල්ලෝ දැනට මගේ කලින් වීඩියෝ එක බලලා තියෙනවා නම් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති. ඉතින් ජර්මනි වලට ඇවිල්ලා හරියටම මාස 8කට පස්සේ ළමයි මම ඔන්න ආපහු ජර්මනිය දාලා වෙනත් රටකට යන්න හදන වීඩියෝ එකක් තමයි මේක. ඉතින් ඔයගලන්ට වීඩියෝ එක ඉස්සරහට බලා ගන්න පුළුවන් මම ජර්මනිය දාලා යන්නේ හේතුව මොකද්ද? ආපහු ජර්මනියට එනවද? කොහෙද මම යන අලුත් රට කියලා. මගේ සිටි එකේ ඉඳන් ට්‍රේන් එකෙන් එයාපෝට් එකට යනවා. එතකොට මම මුලින්ම ට්‍රේන් එකේ යන්නේ ෆ්‍රැන්ක්ෆර්ට් මේන් කියන රේල්වේ ස්ටේෂන් එකට. එතනින් ට්‍රේන් එකක් අරගෙන තමයි ඊට පස්සේ මම ෆ්‍රැන්ක්ෆර්ට් මේන් එයාපෝට් එකට යන්නේ. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එකේ දිගටම රැඳී ඉන්න. මොකද ඔයගොල්ලෝ දැනට මෙහි එන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් කොහොමද රේල්වේ ස්ටේෂන් එකෙන් එයාපෝට් එකට යන්නේ? අන්න ඔය වගේ තොරතුරු කිහිපයකුත් මම වීඩියෝ එකේ ඉස්සරහට බෙදා ගන්නවා. ඉතින් ඔයගොල්ලෝ ෆ්‍රැන්ක්ෆර්ට් එයාපෝට් එක දැකලා නැත්නම් මෙහෙට එන්න හිතාගෙන ඉන්න කට්ටියක් නම් එන්න හිතාගෙන අලුතෙන් එන්න ඉන්න ළමයි නම් මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් අපි වීඩියෝ එකේ ඉස්සරහට යමු ළමයි. ෆයිනලි ළමයි එයාපෝට් එක ඇතුළට ආවා. ඔය තියෙන ළමයි මම යන්නේ හෙට උදේ 9:35ට තියෙන කටාර් එයාවේස් ෆ්ලයිට් එකේ. ඒක තියෙන්නේ හෝල් නම්බර් E එකේ. ගේට් E6 කියන එකට මම යන්න ඕනේ. ළමයි ඉතින් මම දැන් ඔන්න ඉමිග්‍රේෂන් එකේ ඇතුළට ආවා. මට එළියේ ඒටිගේ ෆොටෝස් ටිකක් මං හිතන්නේ ගන්න බැරි වුණා. මම ඔයගලන්ට වීඩියෝ එකේ දාන්න කොහොමද ඉමිග්‍රේෂන් එකේ ඇතුළේ කියලා. දැන් එතනින් ඇතුළට ඇවිල්ලා මම දැන් කොහෙද මගේ ගේට් එක තියෙන්නේ? ඒ කියන්නේ ප්ලේන් එකට ගේට් එක කොහෙද කියලා හොයන්න බලන්න යන්නේ. අපි එහෙනම් යමු. මගේ ෆ්ලයිට් එක කොහෙද තියෙන්නේ? ගේට් එක මොකද්ද? යන ටයිම් එක ඒක සේරම මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතන ඩියුටි ෆ්‍රී එක තියෙනවා. තමයි ඉමිග්‍රේෂන් එකෙන් අපි දැන් යන්නේ. ඉමිග්‍රේෂන් එකේදී ළමයි මම දැන් ෆ්‍රැන්ක්ෆර්ට් වල ඉඳන් ආපහු වෙන රටකට යද්දී ඒගොල්ලෝ මගෙන් ඇහුවේ මේ ඔයා ආපහු එන්නේ මේ වීසා එකෙන්මද කියන එක විතරයි. ඊට වඩා ප්‍රශ්න ඇහුවේ නෑ. මොකද මගේ වීසා එක සැප්තැම්බර් විතර වෙනකන් තියෙනවා. ඉතින් ආපහු මට වෙන රටවල් ඕන එකකට ගිහින් එන්න පුළුවන් ඒ කාලය අතරතුර. ළමයි ඇතරම මේ ජර්මන් එයාපෝට් එකේ ෆ්‍රැන්ක්ෆර්ට් එයාපෝට් එක ඇතුලේ ළමයි ෆුඩ් කෝට් එකක් තියෙනවා වෙනමම. හැබැයි මම ඊයේ රෑ වෙලා ආපු හින්දා ඒ කියන්නේ මම ඊයේ 11 මාරට විතර ආවේ. ඒව සේරම වහලා ළමයි. ඉතින් තව කොෆි ෂොප් එකක් වගේ වෙලාවේ ඇරලා තිබ්බා. ඒ වුණාට ඒවත් ඒ කියන්නේ හරියටම කෑම බීම එහෙම තිබ්බේ නැහැ. ඉතින් රෑ 12 ඉඳන් මම පාන්දර වෙනකම් හිටියා. ඇරලා තිබ්බේ මේ ස්ටාර්බක් එකේ කොෆි ෂොප් එක විතරයි. ඉමිග්‍රේෂන් එක ඇතුළට ගියායින් පස්සේ කොෆි ෂොප් එකකට කියලා තිබ්බේ ওই ස්ටාර්බක් එකක විතරයි ළමයි. ඉතින් ඒකක් තමයි මට try කරන්න උනේ. මොකද මම හෙනම බඩකින්ෙන් හිටියේ. ඉස්සරහම තියෙන්නේ අපි සාමාන්‍යයෙන් එයාපෝට් එකට එන්ටර් වෙන ඒරියා එක තමයි ඒ තියෙන්නේ. එතන ඉඳන් තමයි ඊට පස්සේ අපිට බෝඩින් පාස් එක ගන්න කවුන්ටර්ස් ඕපන් කරලා තියෙන්නේ. එතනින් බෝඩින් පාස් එක ගන්න ඕනේ. හෙලෝ ළමයි, සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද වීඩියෝ එක චුට්ටක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. ගෙස් කරන්න බලන්න මම කොහෙද ඉන්නේ කියලා. වෙලාවට හැබැයි තම්බ්නේල් එකේ කොහොමද දකින්නත් ඇති. මම අද ඉන්නේ මේ ෆ්‍රැන්ක්ෆර්ට් එයාපෝට් එකේ. මම ඉන්න සිටි එකට ළඟම එයාපෝට් කිහිපයක් තියෙනවා. ෆ්‍රැන්ක්ෆර්ට්, හැනෝවර්, ඩසල්ඩෝෆ්. ඉතින් මම ෆ්‍රැන්ක්ෆර්ට් වලට තමයි මුලින්ම මෙහෙට එද්දිත් ආවේ. මම කටාර් වල ඉඳන් දෝහා වල ඉඳන් ෆ්‍රැන්ක්ෆර්ට් එයාපෝට් එකට ඇවිල්ලා තමයි මගේ සිටි එක ගොඩින්ගන් වලට මම ගියේ. ඉතින් මෙදා පාරත් ඒ හින්දා මම තීරණය කරා ෆ්‍රැන්ක්ෆර්ට් එයාපෝට් එකටම එන්න. මොකද මට ඒක පොඩ්ඩක් ෆැමිලි එක හින්දා මම කලින් වීඩියෝ එකකුත් දාලා තියෙනවා මම මෙහෙට ආපු දවස. එදා නම් ළමයි ඇත්තට මම ජර්මන් වචනයක් කට්ටි ගන්න නොදැන ආපු හින්දා මට චුට්ටක් අමාරු වුණා.
ඒ කියන්නේ එයාපෝට් එකේ ඉඳන් රේල්වේ ස්ටේෂන් එකට වගේ යන්න. ඉතින් ඒ හින්දා තමයි මම ඩිසයිඩ් කරේ ෆ්‍රැන්ක්ෆර්ට් එයාපෝට් එකට එන්න. ඉතින් අද මගේ ෆ්ලයිට් එක තියෙන්නේ උදේ 9යි ගානකට. ඊයේ මට හවස් වෙනකම් ලෙක්චර්ස් තිබ්බා 4 විතර වෙනකම්. ඊට පස්සේ තමයි මම මෙහෙට ආවේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති සාමාන්‍යයෙන් ඉතින් ඇත්තටම මගේ සිටි එකේ ඉඳන් මෙහෙට එන්නත් සාමාන්‍යයෙන් අයිස් ලොං ඩිස්ටන්ස් ට්‍රේන් වල නම් පැය දෙකමාරකින් වගේ එන්න පුළුවන්. හැබැයි ස්ටුඩන්ට්ස්ලාට ලොං ඩිස්ටන්ස් අයිස් කියන ට්‍රේන් එක ෆ්‍රී නැහැ. ඉතින් ඒ හින්දා අපිට ෆ්‍රී තියෙන රීජනල් ට්‍රේන්ස් තව ඔය SU මම ඒ ට්‍රේන් මොනවද කියලා ඔයගලන්ට පැත්තකින් දාන්නම්. අපිට මොනවද ෆ්‍රී වෙන ට්‍රේන්ස් අපේ සෙමෙස්ටර් ටිකට් එකට කියලා. ඉතින් ඒ හින්දා මම ඩිසයිඩ් කරා මොකද මට ටයිම් තියෙනවා. මට ටිකක් කලින් එන්නත් ඕන වුණා. උදේ පාන්දරම ටිකක් එන්න මට බය වුණා. මොකද මට තැන හොයාගන්න අමාරු වෙයි කියලා. ඊට හපන් ටිකක් රෑ වෙන්න කලින් ට්‍රේන් එකකින් ඒ කියන්නේ එයාපෝට් එකට යන්න පුළුවන් වුණොත් ඒත් හොඳයි කියලා හිතුන හින්දා මම ඊයේ හවස 7ට තිබ්බ ට්‍රේන් එකේ තමයි ගොටින්ගන් වල ඉඳන් ආවේ. ඔයාලා දන්නවා ඇති දැන් ස්ප්‍රින්ග් කාලේ මෙහි පටන් අරන් තියෙන්නේ. එතකොට මෙහි සාමාන්‍යයෙන් ඔය 8:45 විතර වෙනකන් දැන් එළිය තියෙනවා. ඉතින් ඒ හින්දා මට අර මොකද මට ට්‍රේන් දෙකකට එන්න තිබ්බා. රීජනල් ට්‍රේන් එක ගොටින්ගන් වල ඉඳන් කාසල් වලට ගිහිලා කාසල් වලින් තමයි ෆ්‍රැන්ක්ෆර්ට් එයාපෝට් එකට ට්‍රේන් එක ගන්න තිබ්බේ. ඉතින් මම ඇත්තටම කාසල් වලට වෙනදා තනියම ගිහිල්ලා තිබ්බෙම නැහැ. තනියම කියන්නේ මම ඒක යාළුවොත් එක්කත් කාසල් වලට ගිහිල්ලා තිබ්බේ නැහැ. ඒ හින්දා තමයි මම ටිකක් කළුවර වැටෙන්න කලින් එළිය තියෙන වෙලාවක ට්‍රේන් දෙකකට යන්න තීරණය කරේ. ඉතින් ඒක තමයි මට තිබ්බ ලාභම ඔප්ෂන් එක. ඒ කියන්නේ අපිට ඒකට සල්ලි යන්නේ නැහැ. අයිස් නම් තිබ්බා සාමාන්‍යයෙන් අයිස් ට්‍රේන් එක නම් තිබ්බා පැය දෙකෙන් දෙකමාරෙන් එන්න. ඒක ලේසි ආවනම්. හැබැයි මම ඇත්තටම මෙහෙම ට්‍රැවල් කරනවා කියලා ඩිසයිඩ් කරේ සතියක් ඇතුළත වගේ. ඉතින් ඒ හින්දා මට මේ කලින්ම අයිස් ට්‍රේන් එකක් අපිට බුක් කරගන්න ඕන සාමාන්‍යයෙන් ගාන අඩුයි. ඒ වුණාට දැන් මම සතියක් තියලා දවස් 5ක් විතර තියලා ට්‍රේන් එකක් බුක් කරගන්න ගිහපුම මට අඩුම ගාන පෙන්නුවේ යූරෝ 14. හැබැයි ඒ වෙලාවට මට යන්න බෑ. මොකද මට ලෙක්චර්ස් තිබ්බා කිව්වනේ ඔයගොල්ලන්ට. අනිත් එක තිබ්බේ පාන්දර මම චුට්ටක් බය වුණා. මොනවාද ට්‍රේන් එකේ යන්න. අනිත් ඒවා 59ට 45ට වගේ යූරෝ වලට තමයි අනිත් අයිස් ට්‍රේන් තිබ්බේ. ඉතින් ඒ හින්දා තමයි මම ඩිසයිඩ් කරේ අයිස් ට්‍රේන් වල යන්නේ නැහැ රීජනල් ට්‍රේන් වල යනවා කියලා. ඉතින් මම ඊයේ 11:00 විතර වෙද්දී ෆ්‍රැන්ක්ෆර්ට් මේන් රේල්වේ ස්ටේෂන් එකට ආවා. ඉතින් ළමයි ඔන්න පැය 8කට විතර පස්සේ තමයි මම ප්ලේන් එකට නැග්ගේ. ඒ වගේම මට වින්ඩෝ සීට් එකකුත් එදා හම්බුණා. ඉතින් හරිම සතුටුයි. ළමයි ඉතින් මගේ view එක නම් එච්චර ලස්සන නැති වෙයි. මොකද මට තාට්ටා ගුඩ තමයි සෙට් උනේ. ඇත්තට ළමයි ඔයගලන්ට මේ ප්ලේන් එකේ සීට් එකක් ඔයගලන්ට කලින් වෙබ්සයිට් එකට ගිහිල්ලා බුක් කරගන්න පුළුවන්. එතකොට ඔයගලන්ට ප්ලේන් එකේ අර සීට් තියෙන විදිය අඳපු සාමාන්‍ය ඩයග්‍රෑම් එකක් තියෙනවා. එතකොට සාමාන්‍ය තට්ට උඩ මොනවාද සෙට් වෙන සීට් කියලා ඔයාලට කලින් හොයලා දැනගෙන ඒක බුක් කරගන්නත් පුළුවන්. මම නම් කලින් වෙබ්සයිට් එකෙන් එහෙම මේ බුක් කරන් තිබ්බේ නැහැ ළමයි. එදා එතෙන්ට ගිහිල්ලා තමයි එතන ඉන්න ස්ටාෆ් එකේ එක්කෙනාගෙන් ඇහුවේ. ඒ කියන්නේ වින්ඩෝ සීට් අවైలබල් තියෙනවද? එහෙනම් මට වින්ඩෝ සීට් එකක් දෙන්න කියලා. ඔයාලට ඒ අන්තිම මොකද එතනදිනුත් අහන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය ශ්‍රී ලංකාවේ ඉඳන් එන ෆ්ලයිට් නම් සාමාන්‍ය ළමයි බුක් වෙලා තියෙන්නේ ඔල්රෙඩි. ඉතින් එතකොට නම් ඒ වගේ සීට් එකක් අවైలබල් වෙන අවස්ථාව ගොඩක් අඩුයි අපි එතනදී අහද්දි. ඇත්තටම මේ ෆ්‍රැන්ක්ෆර්ට් වල ඉඳන් මම කටාර් වලට යන ෆ්ලයිට් එකේ නම් ඇත්තටම ළමයි මේ ගොඩක් පැසෙන්ජර්ස්ලා අඩුවෙන් හිටියේ. ඒ හින්දා මට ඒක ලේසි වුණා. ඒ සීට් 3ක එකක මම විතරමයි හිටියේ. ඉතින් මට හොඳට අතපය දික් කරගෙන කටාර් වලට එන්න පුළුවන් වුණා නිදාගෙන. මේ මීල් එක තමයි ළමයි මම ගත්තේ. අපිට එතනදී චිකන්ද වෙජිටේරියන්ද කියලා හැම සිලෙක්ට් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔප්ෂන්ස් 3ක් තියෙනවා. මම චිකන් එක තමයි ගත්තේ. චිකන් පාස්තා එකක් හම්බුනේ. ඇත්තටම කියන්න ඕනේ ඒක එදා ඇත්තටම රසයි. මම ඒ කියන්නේ මං කලින් ෆ්ලයිට් වල ගිහිල්ලා මං කාලා තියෙන කෑමත් එක්ක බලපුවම
ඇත්තටම මේක හෙනම රසයි. මං හිතන්නේ ඒකට දාලා තිබ්බ සෝස් එක. හැබැයි ඒක දකිද්දි හිතෙන්නේ නැහැ මේක රස කෑමක් කියලා. මේ ඉතින් ඇත්තට මේක කාලා මගේ බඩත් පිරුණා. ඒ පෝෂන් එක සාමාන්‍යයෙන් දකිද්දි අපිට පොඩි කියලා හිතුණාට ඒගොල්ලෝ අර මෙෂර් කරලා තමයි මොනවද ওই චිකන් එහෙම දාලා තියෙන්නේ. ඉතින් ඒකක් කාපුවම සම්පූර්ණයෙන්ම බඩ පිරෙනවා. දැන් මතක් වෙද්දි පොඩක් මට කෙලගිරෙනවත් එක්ක ඇත්තට මේ පාස්තා රෙසිපි එක මාර රසයි ළමයි. මොනවද දන්නේ නැහැ දාලා තියෙන සෝස් එක. සෝස් එකෙන් තමයි මේ චිකන් එකේ පාස්තා එකේ රස වැඩි වෙලා තිබ්බේ. ඇත්තටම හොයා ගන්න ඕනේ. ඔයගොල්ලෝ රසට පාස්තා හදන්න දන්නවා නම් මේ පාස්තා සෝස් චිකන් එකත් එක්ක දාලා හදන්න දන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම මේ දවස්වල ඒවා ටිකක් try කරනවා ළමයි. මම මේ ටික ෂෙයා කරගන්නේ ළමයි ඉස්සෙල්ලාම ෆ්ලයිට් එකක යන්න හිතාගෙන ඉන්න කට්ටියට. ඇත්තටම පළවෙනි මගේ ෆ්ලයිට් එකේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මතක් කරලා බලද්දි ඇත්තටම අපි ටිකක් බයෙන් යන්නේ. වෙන රටකට තනියම යද්දි බයෙන් යන්නේ. ඒ වගේම සාමාන්‍යයෙන් ඔය ෆ්ලයිට් එකේ යද්දි අපි දන්නේ නැහැනේ මොන වගේ කෑමද. ඒ කියන්නේ නෝමල් බෑග්ග්‍රවුන්ඩ් එකක ඉඳන් එන ළමයෙක් චුට්ටක් ඇත්තටම බය වෙන්න පුළුවන් කෑම එකක් ගන්න අවස්ථාවේ ඉඳන්. ඉතින් මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක ෂෙයා කරොත් ළමයි ඇත්තටම එදා මට ඇවිල්ලා මේ ඒ කැබින් ක්‍රූ එක එක්කෙනා කියපු එක තේරුනේ නැහැ. මං හිටියෙත් එදා මැද්ද සීට් එකක. එතකොට ඒ කියන කෑම මොනවද කියලාත් ඇත්තටම තේරෙන්නේ නැහැ. කියාගෙන යනවා අපි ඉන්නෙත් බයේ වෙන මේ මානසික තත්ත්වවලනේ ඒ වෙලේ ඉන්නේ. ඉතින් ඒ වුණාට ඔයගොල්ලන්ට දිග මේ දුර ෆ්ලයිට් ගමනක් තියෙනවා නම් චුට්ටක් ඔයගොල්ලෝ මේ කෑම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් සමහරුන්ට වෙජිටේරියන් විතරයි කන්න පුළුවන්, සමහරු චිකන් කන්නේ, සමහරු චිකන් කන්නේ නැහැ. අනිත් මස් ಜಾති කන්නේ නැහැ. ඉතින් ඔය වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ඒක කිව්වයින් පස්සේ ඔයගොල්ලන්ට තේරුනේ නැත්නම් ආපහු පාරක් අහන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒගොල්ලන්ගේ ජොබ් එක තමයි අපිට මේ ඒ කියන්නේ පැසෙන්ජර්ස්ලව බලාගන්න එක. ඉතින් ඒ හින්දා ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ කෑම එක ඔයගොල්ලන්ට ඕනනම් දෙපාරක් වුණත් ඉල්ලගෙන කන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ලංකාවේ ඉඳන් කෙලින්ම ෆ්‍රැන්ක්ෆර්ට් යන්න හිතාගෙන ඉන්නවා නම් ඒක දුර ගමනක්නේ. ඒ හින්දා එතකොට නම් සාමාන්‍යයෙන් මීල්ස් දෙකක් විතර දෙනවා. දැන් එදා මම ෆ්‍රැන්ක්ෆර්ට් වල ඉඳන් කටාර් වලට අපිට යන්නේ ළමයි පැය 5මාරක් වගේ. ඉතින් එතකොට පැය 5මාරට අපිට දුන්නේ ස්නැක් එකක් දුන්නා. ඊට පස්සේ දුන්නේ මේන් මීල් එක. ඊට පස්සේ බෙවරේජස් දුන්නා දෙපාරක් විතර. ඉතින් බෙවරේජස් ගැන කියද්දි ළමයි ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ අපිට ෆ්ලයිට් එකක් ඇතුළට මිලිලීටර 100ට වඩා දේවල් ගෙනියන්න බැරි හින්දා වතුර බෝතලයක්වත් ගෙනියන්න බෑ. ඉතින් එහෙමයි කියලා ඔයගොල්ලෝ දැන් අර වතුර තිබහේ ඉන්න ඕනේ නැහැ ළමයි. කෑම දෙනකම් බලන් ඉන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට වතුර ඕන නම් වතුර සැරින් සැරේ ඉල්ලලා බොන්න පුළුවන්. ඉතින් ඒ හින්දා බය වෙන්න එපා. හොඳට කාලා බීලා ඉන්න. ඕන ළමයි ඩියුටි ෆ්‍රී එකකින් වතුර හරි මොනවා හරි බෙවරේජ් අරගෙන යන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ හරියනම් ගාන ගොඩක් වැඩි. හරි ළමයි ඉතින් ඔන්න ෆයිනලි මගේ ඩෙස්ටිනේෂන් එකට ආවා. ඔයාලට මේ එහා පැත්තේ ඉන්න කෙනා දැක්කම හිතා ගන්න පුළුවන් නේ. අමාත් ඉන්ටර්නැෂනල් දෝහා අමාත් ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට තමයි මම ආවේ. ඉතින් ළමයි ඔන්න මගේ ඩෙස්ටිනේෂන් එකට මම ලෑන්ඩ් කරා දැන්. ඉතින් හරිම සතුටුයි ළමයි. මම මේ ඇත්තටම ටයිම් එක බල ඒක කවුන්ට් කර හිටියේ තව පැය කීයද කියලා. මට ඉක්මනටම ඒ කියන්නේ කටාර් වලට යනකන් සිහියක් නැතුව හිටියේ. ඉතින් ළමයි ඔච්චර දුකක් ගෙවාගෙන දවස් 1මාරක් විතර නිදා ගන්න නැතුව දුර ගෙවාගෙන ආවේ. ඉතින් මේ හාපැටියව බලන්න තමයි. හාපැටිය කිව්වට තමයි වෙලාව ගන්නම් කොඩි පැටියෙක්. ඉතින් එදා නම් චුට්ටක් හාපැටිය වගේ හිටියම කාලෙකින් හම්බුන හින්දා. හරියටම මාස 8කට පස්සේ තමයි මට හස්බන්ඩ්ව බලන්න උනේ. ඉතින් ළමයි අපිට සමහර කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා ජීවිතේ. දැන් මම මේ වීඩියෝ එක ඉස්සරහට ඔයගලන්ට පෙන්නන්නේ ළමයි මම කටාර් වල මොනවද කරේ කියලා. ඔයාලා දැනට දන්නවා ඇති මගේ තව අපේ YouTube channel එකක් තියෙනවා. මගේ හස්බන්ඩ්ුයි මමයි travel videos දාන. මගේ හස්බන්ඩ් work කරන්නේ ළමයි කටාර් වල. ඉතින් ඒ හින්දා තමයි මං යාව බලන්න ආවේ. මොකද මට දවස් කිහිපයක නිවාඩුවක් තිබ්බා. ඉතින් මම ඒ දවස් කිහිපේ නිවාඩුව අරගෙන හරියටම සතියක් වගේ ආවේ. ඉතින් මගේ හස්බන්ඩ්ම බලලා යන්න ළමයි. මොකද මාස 8කට පස්සේ තමයි මට යාව බලන්න එන්න පුළුවන් වුණේ.
ඉතින් මේ නම් කටාර් සිටි සෙන්ටර් එක කියන එක ඇතුළේ ළමයි. ඔය ඇවිල්ලා මං ඇවිල්ලා දෙවනි දවස මගේ හේ ඉන්න හොඳම යාළුවා මගේ නංගි කෙනෙක් එයාත් එක්ක අපි සිටි සෙන්ටර් මෝල් එකට ගිහිලා පොඩ්ඩක් shopping කරා ළමයි. ඉතින් ඒ වගේ අපි මම මොනවද කටාර් වල කරේ හස්බන්ඩ් එක්ක අපි කොහෙද ගියේ ඒ වගේ පොඩි වීඩියෝස් කිහිපයක් ඔයගලන්ට මේ වීඩියෝ එක ඉස්සරහට දාන්නම් ළමයි. ඇත්තටම කටාර් කියන්නේ ලස්සන කන්ට්‍රි එකක්. ඒ ගැනත් පොඩි කම්පැරිසන් එකක් මම මේ වීඩියෝ එකේ ඉස්සරහට දාලා තියෙනවා. ඉතින් ඔයාලා මගේ වීඩියෝස් වලට ආස කරනවා නම් මම මොනවද කරේ කියලා දැනගන්න ආස නම් වීඩියෝ එකේ ඉතුරු ටික බලන්න ළමයි. ඉතින් ළමයි මම බොන්න ආසම දෙයක් තමයි ඔය බබල් ටී කියන එක. ඇත්තටම කටාර් වල බබල් ටී හරිම රසයි ළමයි. ඉතින් ඔන්න මං කටාර් වලට ගිහිලා දෙවනි දවසේම මම මගේ යාළුවත් එක්ක ගිහිල්ලා බබල් ටී එකක් try කරා. ඇත්තටම ඒක මතක් වෙදිත් ආපහු එකක් බොන්න තිබ්බනම් හොඳයි කියලා හිතෙන තරමටම ඒක රසයි ළමයි. මං තාම ජර්මනි වල නම් බබල් ටී try කරේ නැහැ. මං හිතන්නේ ඒක සාමාන්‍යයෙන් තායිලන්ඩ් හරි ඉන්දුනීසියන් හරි බීමක්. ඇත්තටම කටාර් වල තියෙන එකත් රසයි ළමයි. මං අනිත් කන්ට්‍රීස් වල ලංකාවේ try කරලා තියෙනවා. ලංකාවේකට වඩා කටාර් වල එක නම් ගොඩක්ම රහයි. මම ඉස්සරහට ජර්මනියෙත් තියෙනවා ළමයි. ඒක try කරලා ඔයගලත් එක්ක බෙදා ගන්නම් කොහොමද ජර්මනියේ රස කියලා. ඉතින් මේ තමයි ළමයි මං හෙට ගිහිලා තුන්වෙනි දවස. එදා මම තනියම shopping කරන්න ගියේ. හස්බන්ඩ් හවස තමයි මාත් එක්ක එකතු වුණේ. මොකද එයාට එදා වැඩට යන්න සිද්ධ වුණා. මං ඉතින් කලින්ම සුපුරුදු මං කලින් ගිහින් තියෙන ප්ලේස් එකට මම ඔන්න තනියම යනවා මෙට්‍රෝ එකේ. හෙලෝ ළමයි. ඉතින් අද මම ඉන්නේ කටාර් වල මෙට්‍රෝ ස්ටේෂන් එකේ. ඔයාලට පේනවා ඇති. මං කටාර් වල ආස දේවල් වලින් ගොඩක් ආස දෙයක් තමයි මේ කටාර් වල මෙට්‍රෝ ස්ටේෂන් එක. ඒ කියන්නේ මෙහි ට්‍රාන්ස්පෝර්ටේෂන් සිස්ටම් එක. ඇත්තටම ජර්මනිත් එක කම්පෙයාර් කරලා බලද්දි මෙහි එක මට හිතෙනවා ගොඩක් හොඳයි කියලා. මොකද හරියටම ටයිම් එකට ට්‍රේන් එනවා. ඒ වගේම මේවා හරියටම ටයිම් එකට එනවා. ඒ වගේම මට හිතෙනවා මේවා ටිකක් ලක්ෂරි ගතිය වැඩි අර හේවට වඩා කියලා. ඔයගොල්ලෝ ඒවා දැකලත් ඇති. ඒ වුණාට ඒ වගේ ළමයි මට පොඩ්ඩක් අර ක්ලීනින් ගතිය ගත්තහපුවම මෙහි කම්පෙයාර් කරලා බලද්දි ඇත්තටම මට නිකන් ක්ලීනිනස් එක ක්ලීනින් ගතිය ඒ කියන්නේ දැන් ඔය ට්‍රේන් ස්ටේෂන් එකේ එයාපෝට් එකේ වොෂ්රූම්ස් වල ඒවා ක්ලීන් කරලා තියෙන විදිය ඇත්තටම මම වැඩි සැටිස්ෆයි නැහැ මේ ජර්මනි වල. ඇත්තටම මේ රටේ මට හිතෙනවා කටාර් වල ඒගොල්ලෝ හරියටම ඒවා මේන්ටේන් කරනවා හයිජීන් එක ට්‍රේන් එක එනවා. ඉතින් මට හිතෙනවා මේ රටේ කියන්නේ මම ඒක දැකලා තියෙනවා. ගොඩක් ක්ලීන් ඒගොල්ලෝ හැමතිස්සෙම මේ හයිජීන් එක ක්ලීන් එක මේන්ටේන් කරනවා අර රටට වඩා. ඒ කියන්නේ දැන් මම ජර්මනි වල ඉඳන් කටාර් එයාපෝට් එකට ආවම නිකන් සංසන්දනය කරලා බලද්දී ෆ්‍රැන්ක්ෆර්ට් එයාපෝට් එකත් එක්ක නිකන් දිව්‍ය ලෝකෙට ආවා වගේ ළමයි ඇත්තම කියනවා නම්. එච්චරටම ක්ලීන් වොෂ්රූම් එකේ හිටන් හැමදේම ක්ලීන්. හරි ඇත්තටම මට මම ඔයගලන්ට පළවෙනි දවසේ කියලා ඇත්තදී මම මුලින්ම දෝහා වල ඉඳන් ෆ්‍රැන්ක්ෆර්ට් එයාපෝට් එකට පළවෙනි දවසේ ගියායින් පස්සේ ඒකේ වොෂ්රූම් එකට ගියායින් පස්සේ මට ළමයි ජීවිතේ කලකිරුණා. ඒ කියන්නේ අර අපි ලංකාවේ සමහර තැන් වලට ගිහින් තියෙන්නේ අර ඉස්තරම කොළඹ කොටුව. දැන් නම් කොළඹ කොටුවේ මේ දුම්රිය ස්ථානයේ තියෙන එකත් හොඳට හදලා කියලා ආරංචි. මම ඊට පස්සේ නම් ගිහිල්ලා නැහැ. අර මේ අපි ඉස්සරටම ගිහිල්ලා බලන්න. එතකොට ඒ කාලේ මේ ටික කම්පෙයාර් කරලා බලද්දි මට හිතෙනවා ඒකත් ඇත්තටම ඒ වගේමයි කියලා. ඉතින් ඒකයි මං කිව්වේ ජර්මනියයි මේකයි කම්පෙයාර් කරලා බලද්දි ළමයි මට හිතෙන්නේ කටාර් ඇත්තටම හොඳයි ට්‍රාන්ස්පෝර්ටේෂන් සිස්ටම් එකත් එක්ක. ගොඩක් දේවල් වලින් කටාර් හොඳයි. වෙදර් එක තමයි පොඩ්ඩක් අවුලකට තියෙන්නේ. මම ඔයගලන්ට මේ වීඩියෝ එකේ ඉස්සරහට පොඩි කම්පැරිසන් එකක් දාන්නම්. මම ලොකු කාලයක් මෙහි ඉන්නේ නැහැ. ඉතින් පොඩි දවසක් තමයි ඉන්නේ. ඒ දවස් කිහිපය ඇතුළත ඔයගලන්ට මම ඒකේ පොඩි කම්පැරිසන් එකක් එහෙනම් දාන්නම්. වීඩියෝ එකේ ඉස්සරහටම නැදී ඉන්න. මොනවාද මේ කටාර් වල ඔයගලන්ට මම පොඩි කටාරුයි ජර්මනියයි අතර පොඩි කම්පැරිසන් එකක් ශ්‍රී ලංකාවත් අතර පොඩි එකක් දාලා තියන්න. ඔයගොල්ලෝ මිඩල් ඊස්ට් වලට කටාර් වලට එන්න කැමැත්තෙන් ඉන්නවනම්. දැන් මම මේ මගේ ට්‍රේන් එකේ නිකන් බලාගෙන ඉන්නේ. අද මම තව shopping කරන්න යනවා. මම ඊයේත් ගියා මගේ යාළුවෙක් එක්ක. අද ඇත්තටම හස්බන්ඩ්ට වැඩ.
ඉතින් යාට වැඩට නොයා ඉන්න කියන්නත් බෑ. ඉතින් මම ගිහිල්ලා පොඩ්ඩක් මෙහි ඇඳුම් ටිකක් ගන්න බැලුවේ. මොකද ඒවට වඩා මෙහි කම්පෙයාර් කරලා බලද්දි පොඩ්ඩක් ගාණ අඩුයි. හැබැයි ඔය මේ එහෙ බ්‍රෑන්ඩ්ම මෙහි ගත්ති නම් ඒ ගාණම තියෙනවා ළමයි. මම ඒක පොඩ්ඩක් ඊයේ බැලුවා. දැන් මෙහි H&M එකේ එහෙම ගිහිල්ලා බලපුවම ඒ ගාණට වඩා ටිකක් වැඩි වගේ කියලා හිතෙනවා. සමහර බ්‍රෑන්ඩ් නම් ගොඩක් අඩුයි. ඒ වුණාට මම චුට්ටක් ඔයගොල්ලෝ දන්නේ නැති ටිකක් මහතයි කොටයිනේ. මට හරියන මේ ඩෙනිම් එකක් එහෙම හොයාගන්න හරිම අමාරුයි ළමයි. මම ඊයේ ගිහින් යාළුවත් එක්ක try කරා. හිතට සැටිස් එකක් තිබ්බේ නැහැ. ඉතින් ගන්නම් වාලේ බොරුවට ගන්න නැතුව අද පොඩක් ගිහිල්ලා try කරන්න කියලා මම බැලුවේ. දැන් බලලා මට පුළුවන් වුණොත් තමයි මේක මට හරියොත් තමයි මම ගන්නෙ. මොකද අර මොනවද බ්‍රෑන්ඩඩ් පොඩක් ගාන වැඩි. ඒ වුණාට මට හරියන මට ෆිට වෙන ඒවා තිබ්බා. එහෙම බලම් ගාන අඩු හින්දා මම මෙහෙන් ගන්න බැලුවේ. ඒක බලලා චුට්ටක් අද පොඩ්ඩක් හස්බන්ඩ් එනවා කිව්වා එහෙම වැඩ ඉවර වෙලා යා එනකන් මම එහෙට වෙලා පොඩ්ඩක් shopping කරන්න තමයි බැලුවේ. එහෙනම් ගිහින් බලමු මොනවද මම කරන්න කියලා. ඉතින් ළමයි shopping කරලා ඉවරයි. ඒත් තව හස්බන්ඩ් එන්න පැය භාගයක් තියෙනවා. ඉතින් ඒ වෙලාවේ මම coffee shop එකක් අතරට වෙලා යා එනකම් බලාගෙන හිටිය එකක් තමයි ওই වීඩියෝ එකේ තියෙන්නේ. ඇත්තටම තුන්වෙනි දවසේ අපේ හස්බන්ඩ්ගේ යාළුවෙක් ගෙදර ඩිනර් එකකට ගියා. මට එතන වීඩියෝස් නම් ටිකක් ගන්න අමතක වුණා ළමයි මේකට ඇඩ් කරන්න. ඉතින් අපි එදා එහෙම්මම එහෙට ගිහිල්ලා ඩිනර් එක ගත්තා. අපි බලමු ඊළඟට අපි මොනවද කරේ කියලා. ඉතින් ළමයි අපි ඊට පස්සේ ඔය විලාශිය මෝල් කියන shopping mall එක ඇතුළට ගිහිල්ලා ඊට පස්සේ මම තව ටිකක් shopping කරා. ඒ වගේම අපි රැට එතනින් ඩිනර් එක අතාරගෙන ඊට පස්සේ තව විලාශිය shopping mall එකේම තියෙනවා මේ එහා පැත්තේ පාක් එකක්. මට නම මතක විදිහට ඇස්පයර් කියන පාක් එක. ඔය මේ හංසියෝ දෙන්න ඉන්නේ. හංසියෝද තාරාවද මන්ද ළමයි. මං හිතන්නේ තාරාවනේ. තාරාව හරි පාත්තිය හරි. එයාලවත් අපි බලලා මම උතන තමයි අර මගේ කලින් වීඩියෝ එක ෂූට් කරේ. ඉතින් එදා ඇත්තටම ලස්සන දවසක්. දැන් නම් මතක් වෙද්දි ලෝභ හිතෙනවා ළමයි. ඇත්තටම මට කටාර් වල ඉන්න පුළුවන් උනේ දවස් 6ක් වගේ. මොකද මගේ ස්ටඩීස් වල වැඩයි, තව මගේ පාර්ට් ටයිම් ජොබ් වලත් එක්ක මට ලොකු නිවාඩුවක් තිබ්බේ නැහැ. ඉතින් මම ඉක්මනට ගිහිල්ලා ඉක්මනටම ආවා. ඉතින් ළමයි මම පොඩ්ඩක් ඔයගලන්ට කියන්නම් කිව්වනේ කටාර් වලයි ජර්මන් වලයි කම්පැරිසන් එකක්. ඉතින් ළමයි කටාර් කියන රට ගත්තහම ඒක මිඩල් ඊස්ට් වල තියෙන චූටි රටක්. හැබැයි ඔයගොල්ලෝ දන්නවා ඇති ලංකාවේ ගොඩක් මිනිස්සු එහෙ ජොබ් කරනවා. ඉතින් ඒකේ ලේබර් කැටගරි එකේ ඉඳන් සාමාන්‍ය හයි ක්ලාස් ජොබ් කරන කට්ටිය ලංකාවේ ඉන්න කට්ටිය එහෙ ඉන්නවා ළමයි. ඉතින් එහෙ ගත්තහම සැලරි එහෙම හොඳ සැලරි එකක් සාමාන්‍ය මිනිස්සෙකුට ගන්න පුළුවන් හින්දා තමයි ලංකාවේ මිනිස්සු ගොඩක් ඔය මිඩල් ඊස්ට් කන්ට්‍රි වලට යන්නේ. ඉතින් මම ඕගලන්ට කියලා ඇති කලින් වීඩියෝ එකේ කිව්වා වගේ එහෙ අපිට ID එක තියෙනවා නම් වෙන රටවල් වලට try කරලා ලේසියෙන් වීසා ගන්න පුළුවන් ලංකාවේ ඉඳන් වීසා ගන්නවට වඩා. ඉතින් ඒක එක ප්ලස් පොයින්ට් එකක් ළමයි. ඒ වගේම ගත්තහම ට්‍රාන්ස්පෝර්ටේෂන් සිස්ටම් එක හරිම හොඳයි ළමයි. එකම අවුලකට තියෙන්නේ සමර් එකේදී ටෙම්පරේචර් එක වැඩි වෙන එක. ඉතින් ඒකත් හැබැයි ඒගොල්ලෝ කන්ට්‍රෝල් කරන්න හැම තැනම එළිය ඒ වගේම පාක් හැම තැනම AC කරලා තියෙන්නේ. ඉතින් ඒක අර අපි එළිය වැඩ කරන කෙනෙක්ට තමයි ලොකුවට දැනෙන්නේ. නැත්තම් අපි නෝමල් විදියට අපි වර්ක් කරන තැන ඉඳන් අපි හැම තැනම AC කරලා තියෙන හින්දා ඒක අපිට ලොකුවට බලපාන්නේ නැහැ. එහෙ හිටියා කියලා ඉතින්. ඉතින් ඒ සමර් කාලේට ගොඩාක් කට්ටිය ඒගොල්ලන්ගේ වැඩ දාගන්නේ රැට. එතකොට රැට එච්චර අහුවක් ටෙම්පරේචර් එකේ වැඩිවීමක් වැඩියේ නැති හින්දා. ඉතින් වින්ටර් එක කාලේට එහෙත් සාමාන්‍ය ටෙම්පරේචර් එක 14ට 12ට වගේ යනවා. ඉතින් වින්ටර් එක කාලේට එහෙ සීතලයි. ඇත්තටම ලස්සන කන්ට්‍රි එකක්. ඒ වගේම ළමයි තව එකක් අතින් ගත්තහම මේකේ හොඳට කෑම තියනවා ළමයි. දැන් ජර්මනිය වගේ නම් කන්න තියෙන්නේ පාන් ජාතිනේ වගේ නෙමේ. කටාර් වල ගොඩක් ඉන්දියන් කඩ තියෙනවා, ටර්කිෂ් කඩ තියෙනවා, ශ්‍රී ලංකන් කඩ ඕන තරම් තියෙනවා. ඉතින් රසට කෑම කාලා ඉන්න පුළුවන් හොඳ රටක් තමයි ජර්මනියත් එක්ක කම්පෙයාර් කරලා බලද්දි. ඉතින් ඒ වගේ දේවල් වලින්
ඒ වගේම ටැක්ස් නැහැ ඒකේ ටැක්ස් ෆ්‍රී රටක්. ඒ වගේම මොනවාද මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් නැති වුණාට අපිට මෙඩිකල් කාඩ් එකක් ගන්න පුළුවන්. එතකොට අපිට ඒ කියන්නේ අඩුවට බෙහෙත් ගන්න පුළුවන්. ඉතින් ඔය වගේ ගොඩක් ප්ලස් පොයින්ට් තියෙනවා මේ කටාර් කියන චූටි රටේ. ඉතින් ඔයාලට ජර්මනියට එන්න අයිඩියා එකක් නැත්නම් ජොබ් එකකට වගේ මිඩල් ඊස්ට් try කරනවා නම් අනිවාර්යෙන්ම try කරන්න ඕන හොඳ රටක් තමයි ඔය කටාර් කියන්නේ. මගේ අවුරුද්දක එක්ස්පීරියන්ස් එකකින් තමයි ළමයි මම මේක ඔයගලත් එක්ක බෙදාගන්නේ. ඉතින් ළමයි ඔහොම තමයි මගේ දවස් කිහිපය ගත වුණේ. ඊට පස්සේ මම ආපහු ජර්මනිය බලාගෙන ආවා.